තෙරුවන් සරණයි සදැහැති පින්වත් ඔබ සියලු දෙනාටම. අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ 540 වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ 84000ක් වූ ධර්මස්කන්ධය මුළු ලොවටම sannivedanaya කරන ජාතික බෞද්ධ නාලිකාව බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මානුශාසනාවයි මේ ආරම්භ කරන්නට සූදානම් වන්නේ. ඒ සඳහා අද ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වැඩ සිටින පූජ්‍යපාද සීවලීපුර සිරි ධම්මෝභාෂ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සාදුනාද පවත්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. බුල්නෑව නුගසෙවන අංක 31 නිවසේ පදිංචි ඩී.එම්. නන්දාවතී මහත්මිය ප්‍රධාන දූදරු ඥාතීත මිත්‍රාදීන් පිරිස විසිනුයි මේ උතුම් ධර්මානුශාසනාව මුළු ලොවටම sannivedanaya කරමින් ධර්ම දානමේ පින්කමේ කොටස්කරුවන් බවට පත්වන්නේ. එසේනම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. මෙතෙන් සිට දේශනාව පවත්වා වදාරන ලෙසට සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යෝපතිතං විනේති කෝධං විසටං සප්ප විසංව ඕසදේහි සෝ භික්ඛු ජහාති යොරපාරං උරංගෝ ජින්න මිවත චංපුරානන්ති. ඒ අපගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම ගෞරවාදර නමස්කාරය වේවා. ගෞරවාර්හ මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණයට කැමැති ශ්‍රද්ධාවන්ත සුපින්වතුනි, මේ වෙලාවේ ඔබ හැම දෙනාම මේ බෞද්ධයා රූපවාහිනිය හරහා විශේෂ දායකත්ව ධර්මානුශාසනාවක් විදිහට ඩී.එම්. නන්දාවතී මහත්මිය ප්‍රධාන දූදරු පිරිස සදැහැති දායකත්වයේ එකතු කරමින් සෑම සත්වයින්ගේ හිතසුව පිණිස ධර්මදායාදමය පින්කම ඉෂ්ට සිද්ධ කරන අවස්ථාව. මේ පින්නතුන්ගේ අරමුණු පිළිබඳව අපි දේශනාව අවසානයේදී සිහිපත් කොට අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කිරීමට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන ධර්මයෙන් අපි හැම දෙනාගේම සිත් සතන් සුවපත් භාවයට පමුණුවනවා. මේ ධර්මයේ කියලා කියන්නේ ඊ타ත්ම සුවදායක, ඊ타ත්ම සනීපදායක, ඊ타ම වටින එකක්. බුදුරජාණන් වහන්සේගේ ජින වචනය, බුද්ධ වචනය අපි හැම දෙනාගේම సంతානවල උපදින ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන්න, කෙලෙස් සිතුවිලි පාලනය කරන්න මනවින් උපකාර කරනවා. මේ බුද්ධ දේශනාවෙන් තමයි අපි දැනගන්නේ මෙහෙම දේවල් තියෙනවා කියලා. නැත්තම් සත්වයින් මේ ලෝකයේ දිහා බලන්නේ
සත්ව පුද්ගල මමායනයක් ඇතුළේ ලෝකයක් විදිහට පනවාගෙන සත්ව පුද්ගල මමායනය ඇතුළේ තමයි ලෝකයේ දිහා බලන්නේ. ඒ බලන බැල්ම තුල ඒ සාමාන්‍ය දර්ශනය තුල පින්වත්නි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහළ වෙලා තිබෙන මේ පංචස්කන්ධය අර සත්වපුද්ගල මමායනයේ තුල මමය මාගේය කියන ආකල්පය ඇතුළේ සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා පනවගත්ත ලෝකයේ ඇතුළේ අපි අර ඉහතකී ස්කන්ධයෝ උපාදානස්කන්ධ බවට පත් කර ගනිමින් ආයෙත් සංසාර දුකම අනුභව කරන පංචස්කන්ධ දුකම හදාගන්න මට්ටමකට සසරට සත්වයෝ බැසගන්න ආකාරයක් තියෙනවා. ඔය ගැන අපි හැමදෙනාම නොදන්නාති. අපිට ඔය පිළිබඳ නොතේරෙනති, නොවැටහෙනති, අවබෝධ නොවෙනති. ආයෙත් සංසාර ගමනේ පංචස්කන්ධ දුක හදාගෙන දුකම අනුභව කරමින් සනීපදායක සැපදායක කියලා හිතුවට එහෙම සනීප සැපදායක නොවන දුකම අනුභව කරන ජීවිත සංසාරය අපිට ලැබෙනවා. දැන් ඔය දුකට හේතුවත් දුක නිරුද්ධ කරන ආකාරයත් නිරුද්ධ කිරීමේ වැඩපිළිවෙලක් තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා තමයි දේශනා කරන්නේ. ඒ වෙනකන් තවත් බුදුරජාණන් වහන්සේ නමක් හැරෙන්න මේ ලෝකේ ඔය යථා තත්වය තත්තු පරිද්දෙන්ම අපට දේශනා කරන්න වෙන කිසිදු ශාස්ත්‍රූන් වහන්සේ නමක් දක්ෂ වෙන්නේ. ඒ හින්දා මේ ධර්මය අත්‍යන්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨයි. ඒක පැහැදිලිවම කියන්න පුළුවන්. ධර්මයේ කියන එක අත්‍යන්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨ එකක්. නතේන ධම්මේන සමත්තිකින්චි. මේ ලෝකේ ශාසනයට තියෙන ඉඩ නැති කලත් මිනිස්සු, ධර්මයට තියෙන අවකාශය අඩු කලත් මිනිස්සු, ශාසනයට ලැබෙන ලාභ සත්කාර මිනිස්සු නොකර හිටියත් ධර්මයේ කියන එක පින්වත්නි මේ විදිහටම තියෙනවා. ඒකට කාටවත් මුකුත් කරන්න බෑ. විවිධ කාලවලදී ධර්ම ප්‍රතිරූපකයෝ පහළ වෙනවා. ශාසන විලෝපිකයෝ පහළ වෙනවා. ධර්මයේ විවිධ අර්ථ ගන්වමින් තම තමන්ට සිතෙන විදිහට වචන වෙනස් කර ඒවට අර්ථකථන විග්‍රහ සපයනවා. හැබැයි කිසිම දෙයකින් අර තථාගතයන් වහන්සේගේ ජින මුද්‍රාවට ඒ ජින වචනයට ඒ කිසිම කෙනෙකුට මෙහෙමයි කියලා ඇල්පෙනිති තුඩකවත් හානියක් කරන්න බෑ. මොකද ඔය කියන විදිහට වෙනස් කර අර්ථ විග්‍රහ කර දක්වන කිසිවක් මෙහෙමයි කියලා කළාට වැඩෙන ප්‍රතිපත්තියක් නැහැ. තේරුණාද? වචන වෙනස් කර අර්ථ වෙනස් කර මෙහෙමයි වෙන්නේ කිය දුන්නට ලෝකෙට මිනිස්සු ඒවා අනේ හොඳයි කියලා ගත්තට පින්වත්නි ඒ තුලින් වැඩෙන ප්‍රතිපත්තියක් නැහැ. ඉතින් ප්‍රතිපත්තියක් නැහැ කියන්නේ ප්‍රතිපත්තියක් දුර්වලයි කියන්නේ මාර්ගඵල අවබෝධය කරා යන්නේ පද පරමයි. අර කියපු වචනම අල්ලගෙන එහෙට මෙහෙට කර ඉන්නවා. දැන් මේ කියන කාරණාව ඔයයන්ට තේරෙන්න ඕන. මම මේ කතා කරන්නේ වර්තමාන සමාජයේ රටේ ලෝකේ තියෙන යම් දේවල් හිතේ තියාගෙන එහෙම කියනකොට දන්න උදවිය හොඳටම දන්නවා. ඒ නිසා පින්වත්නි මේ තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනය කියන එක ඊ타ත්ම ශ්‍රේෂ්ඨ එකක්. ඔය දේශනාව රකින්න තේරීය සංඝයා ජීවිත පූජාවෙන් කැප වෙලා ඉන්නවා. දායක පින්වතුන් මේ භික්ෂුව රකින්න වැඩ කරනවා. භික්ෂුව රකින්න වැඩ කරනවා කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලාගේ ඕනෑපාකම් අවශ්‍යතා උවමනා කියලා දෙකක් තියෙනවානේ. අවශ්‍යතා සහ උවමනා. ඒ මූලික අවශ්‍යතා සහ උන්වහන්සේලාගේ උවමනා සම්පූර්ණ කරන්න
දායක පින්වතුන් කැපවීමෙන් ක්‍රියා කරනවා. එතකොට ඔබ භික්ෂුව රකිනවා. භික්ෂුව ඔබව රකින්නේ නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් අපි හිතාගෙන ඉන්නේ හාමුදුරුවරු අපේව කරන්න ඕන. ඒ කියන්නේ අපිව රකින්න ඕන. බෝධි පූජාවෙන් එහෙම අපිව රකින්න. එහෙම රකින්න බෑ. භික්ෂුවට තියෙන්නේ දේශනාව රකින්න. දේශනාව කියන්නේ තථාගතයන් වහන්සේගේ ජින වචනය, බුද්ධ වචනය බොහෝ කාලයක්, চিරාත් කාලයක්, කල්ප කාලයක් පහසුවෙන් ගංගාවක් ගලා බහින්න වගේ ගලා බහින මේ ජින වචනය දේශනාව රකින්න තමයි භික්ෂූන් වහන්සේලා ඉන්නේ. ඒක භික්ෂුවගේ පිය උරුමයක්. ඒ කියන්නේ තාත්තිකුගෙන් පුතෙකුට උරුමයක් ලැබෙනවා වගේ. භික්ෂුවගේ පිය උරුමය, භික්ෂුවගේ කාර්යභාරය ජින වචනය රකින්න එක. දේශනාව රකින්න. එතකොට මේ දේශනාව ඔය අතර වාරේ තමන් වහන්සේලා දැනගන්න ගම, අවබෝධ කරගන්න ගම, කියවන ගම, පරිශීලනය කරන ගම. අර චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස ආදීන් භික්ෂුව රකින්න දායක පින්වතුන්ගේ සුභ සිද්ධිය පිණිස, සෑම හිතසුව පිණිස ධර්මයේ කියලා දෙනවා, දේශනා කරනවා. එතකොට මම මේ පින්නතුන්ට කියන්නේ මේ බුද්ධ වචනේ කියන එක භික්ෂූන් වහන්සේලාට වෙනම නිවන් මාර්ගයක් විදිහට, ගිහි පින්වතුන්ට වෙනම නිවන් මාර්ගයක් විදිහට බුදුරජාණන් වහන්සේ වදාරපු එකක් නෙමෙයි. මේ ගිහි පැවිදි භේදයකින් තොරව භික්කවේ කියලා, මහණෙනි කියලා අපි හැමෝටම දේශනා කරපු ඊටාම සුන්දර ධර්මයක් තියෙනවා. ඉතින් උන්වහන්සේ දේශනා කරපු මේ පරියාප්ති ජින වචනේ අපි හොඳට අහලා ශ්‍රවණය කරලා මේ කාරණා අපේ මතකේ රැඳෙන විදිහට මතකේ තියාගෙන එදිනදා ජීවිතයේදී භාවිතයට ගත්තාම බහුල වශයෙන් වඩනකොට, පුරුදු කරනකොට, පුහුණු කරනකොට සහ මුලින්ම මේ හිතට ගලන කෙලෙස් උනත් අපිට පාලනය කරලා ප්‍රහාණය කරලා සංසාර දුකින් එතර වෙන දවස උදා කරගන්න පුළුවන්. බැරි කමක් නැහැ. විමුක්තිය කරා යන්න පුළුවන්. මගඵල කරා යන්න පුළුවන්. නිවන් දකින්න පුළුවන්. හැබැයි නිවන් ලැබේවා කියලා හිතුවට එහෙම ලැබෙන්නේ නැහැ. නිවන් දකින්න, නිර්වාණය සාක්ෂාත් කරගන්න, නිබ්බානස්ස සච්චිකිරියාය, නිවන තියෙන්නේ සාක්ෂාත් කරගන්න. ඒ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා උකටලී වෙලා බෑ, කම්මැලි වෙලා බෑ. පුදුමාකාර විදිහේ උත්සාහයකින්, වීරයකින්, කැපවීමකින්, අදිෂ්ඨානයකින්, ඒකායන අරමුණකින් මේ විමුක්තිය සඳහා, නිවන සඳහා අපි වැඩ කරන්න ඕන. එහෙනම් අපි මේ බුද්ධ ශාසනයේ ඉලක්කගත, කේන්ද්‍රගතම කතාව තමයි විමුක්තිය කරා යාමට නම් කෙලෙස් නිරුද්ධ කරන වැඩපිළිවෙලට අපි පිළිවෙතින් සමවදින්න ඕන. ඒ වචනේ හරි ලස්සනයි. පිළිවෙතින් සමවදින්න. ඒ කියන්නේ ඒක හැමෝටම කරන්න පුළුවන් එකක් නෙමෙයිනි. ප්‍රතිපත්තියෙන් මේකට එකතු වෙන්න ඕන කියන එකයි කියන්නේ. ඒ නිසාද මේ පින්නතුන්ට මේ දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ තථාගතයන් වහන්සේගේ බොහෝම ලස්සන දේශනාවක්. මේ දේශනාව ඇතුළත් වෙන්නේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ උරංග වර්ගය කියලා ආරම්භයේම තියෙනවා. ඒ උරංග වර්ගයේ සඳහන් වන උරංග සූත්‍රය තමයි අද මේ දේශනාවේ මාතෘකාව. උරංග කියන වචනේ අර්ථය සරල සිංහලෙන් අපි හැමෝම දන්නවා, මේ බඩගාගෙන යන සත්තු. අපා, දෙපා, සිව්පා, බහුපා කියලා කියනවා. ඒ කියන්නේ අපා, දෙපා, සිව්පා, බහුපා. පාද නැති සත්තුත් ඉන්නවා. දෙපා සහිත අයත් ඉන්නවා. ඊළඟට පාද 4ක් තියෙන සත්වයොත් ඉන්නවා. බහුපා, බොහෝ පාද තියෙන සත්වයොත් ඉන්නවා. මේ උරංග වර්ගයේ සඳහන් වෙන්නේ, උරංග සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ. ඒ කියන්නේ ඒක උපමාවට අරගෙන තියෙන්නේ පින්වත්නි මේ බඩගාගෙන යන උරංගයින් පිළිබඳ.
ඒ කියන්නේ මේ දේශනාවේ උරංගයාගේ ක්‍රියාවලිය උපමා කරගෙනයි මේ දේශනාව අපිට දේශනා කරලා තියෙන්නේ. උපමාවක් තමයි බුදුහාමුදුරු අරගෙන තියෙන්නේ. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ අලව් නුවර අග්ගාලව චේතිය කියන භූමියේ වැඩ ඉන්නකොට සිද්ධ වෙච්ච සිදුවීමක් මුල් කරගෙනයි දේශනා කරන්නේ. ඒ කාලේ පින්වත්නි මේ භික්ෂූන් වහන්සේලා තමන් වහන්සේලාට වැඩ ඉන්න කුටි සේනාසන නිර්මාණය කර ගැනීම සඳහා කුටි සේනාසන තැනීම සඳහා පින්වත්නි කැලේ තියෙන විවිධාකාර ගස් වර්ග කපන්න පටන් ගත්තා. විවිධාකාර ගස් වර්ග කපන්න පටන් ගත්තා. එතකොට මේ භික්ෂූන් වහන්සේලා මේ ගස් කපන්නේ පින්වත්නි ගිහි ඇත්තන්ගේ උපකාර ඇතුව. විශාල ගස් කුටි හදා ගැනීම සඳහා කපනවා. ඒතර ගිහි ඇත්තන්ගේ දායකත්වයෙන් ඒ අය ලවා කප්පවනවා ගස්. එක භික්ෂුවක් කැලේ තිබුණු බොහොම උසට වැඩිච්ච හොඳ ප්‍රමාණයෙන් ඒ කියන්නේ ගස් කපනවා කියලා කිව්වම තමන් වහන්සේලාට කුටියක් නිර්මාණය කිරීම සඳහා ප්‍රයෝජන නම් පමණක්. ඒ කියන්නේ හැම ගහක්ම කැපුවට වැඩක් නැහැ. හොඳට වැඩිලා උසට වැඩිලා හොඳ මනාපව ප්‍රිය මනාපව තියෙන ගහක් තමයි තෝරගන්නේ. මේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් කැලේට ගිහිල්ලා හොඳට වැඩුණු ගහක් තෝරගෙන මේ ගහ කපන්න සූදානම් වෙනවා. මේ භික්ෂුව කපන්න සූදානම් වෙනකොට මේ ගහට අරක්ගෙන ගහේ වාසය කරපු එක්තරා වෘක්ෂ දේවතාවියක් මේ භික්ෂූන් වහන්සේගේ ඉදිරිපිටට මතුවලා කියනවා, පෙනී ඉඳලා කියනවා, හාමුදුරුවනි ඔබ වහන්සේ මේ ගහ කපන්න එපා. ඔබ වහන්සේට පුළුවන් නම් වෙනත් ගහක් තෝරගන්න. මේක මගේ ගෙදර, ඒ කියන්නේ මං ඉන්න තැන, මගේ වාසස්ථාන. මේක විනාශ කරන්න එපා කියලා කාරුණික ඉල්ලීමක් කළා මේ හාමුදුරුවන්ගේ. මේ හාමුදුරුවෝ මේ ඉල්ලීම කනකටවත් ගත්තේ නැහැ. උන්වහන්සේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා, ඒ කියන්නේ ඒ ගැන සලකන්නේ වග බැලීමක් නැතුව, වග විස්තරයක් නැතුව උන්වහන්සේ ගහ නැවත දිගටම කපන එක ආරම්භ කළා. එතකොට ඒන් කෝපයටපත් වෙච්ච, ඒන් තරහ ගත්ත අධික විදිහට කිපුණු දේවතාවිය අද මම මේ භික්ෂුව නසනවා. අද මේ භික්ෂුව මම නසනවා. මේ භික්ෂුව මම විනාශ කරනවා කියන අධික කෝපය ඇතුව පින්වත්නි මේ භික්ෂූන් වහන්සේගේ ජීවිතේ හානි කරනවා කියන අදහසින් ෂණික කෝපයක්, අධික කෝපයක් ඇති කරගෙන කටයුතු කරනවා. ඒ තරහ එන වෙලාවෙම, ඒ අධික කෝපයෙන් ඉන්න වෙලාවෙම, තරහෙන් ඉන්න වෙලාවෙම මේ දේවතාවයට කල්පනා වෙනවා මේ භික්ෂුව ඇවිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයි. මේ භික්ෂුව මම නැසුවොත් මොකද වෙන්නේ? මේ භික්ෂුව මම නැසුවොත් ඒක මගේ දෙලොවටම හානි වෙන, මගේ දෙලොවටම හානි වෙන භයානක අකුසල කර්මයක් වෙනවා මේ භික්ෂුව නැසුවොත්. ඒ හින්දා උන්වහන්සේ මේ කරන වරද කියන්න ඕනේ උන්වහන්සේගේ ගුරුවරයාට, ශාස්ත්‍රූන් වහන්සේට. මොකද ඉල්ලීමක් කළා මේක කරන්න එපා කියලා. නමුත් ඇහුවේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ළඟ පෙනී ඉඳලා මේ දේවතාවිය ඉල්ලීමක් කළා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට කියන්න, මේ හාමුදුරුවන්ට කියන්න වෙනත් තැනක් තෝරගන්න, වෙනත් ගහක් තෝරගන්න. මේක මගේ වාසස්ථානය. මේ අතු කපනකොට, මේ ගහට හානි කරනකොට මගේ දරුවන්ටත් හානි වෙනවා. අධික කෝපයෙන් කතා කරා. ඒ නිසා මට ඔබ වහන්සේ මතක් වුණා. මේ අධික කෝපයෙන් ඉන්න වෙලාවේ මේ භික්ෂුව නසනවා කියන ආකල්පය මට ආවම එවෙලෙම මට ඊළඟට මතක් වුණේ තථාගතයන් වහන්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට මේ ගැන ගිහින් කියන්න ඕන. ඒ හින්දායි ඔබ වහන්සේ ළඟට ආවේ කියලා මේ විස්තරේ කිව්වම තථාගතයන් වහන්සේ
බොහොම ලස්සන උපමාවක් දේශනා කරනවා මේ දේවතාවියට. මොකද්ද බුදුහාමුදුරුවෝ කියන්නේ? යම් කෙනෙක් තරහ සිතුවිල්ලක් ඇති කරගත්තොත්, යම් කෙනෙකුට තරහ යනවා නම්, තරහක් ඇති වෙනවා නම්, ඒක හරියට පාලනය කරන්න බැරි රථයක් වගේ කියනවා. යම් කෙනෙකුට තරහක් ඇවිල්ලා නම්, තරහ සිතුවිල්ලක් ඇති කරගන්නව නම්, පාලනය කරන්න බැරි වාහනයක්, රථයක් වගේ කියනවා. පාලනය කරන්න බැරි. ඔය ඇත්තෝ හිතන්න පාලනයෙන් ගිලිහුණු, ඒ කියන්නේ මිනිස් පාලනයෙන් ගිලිහුණු රථයක් කොහොමද පාරේ ගමන් කරනවා ඇත්තේ? යන තැනක් දන්නේ නැති, අරමුණක් නැති, මොනවද කරන්න කියලා දන්නේ නැති, මොනවද වෙන්නේ කියලා අවබෝධයක් නැති, කිසිම දෙයක් පිළිබඳව වගක් නැති ආකාරයටයි වාහනය. පාලනයක් නැහැ. රථයක් ගත්තාම, වාහනයක් ගත්තාම ඒක පාලනය කරන්නෙක් ඉන්නවා. එයා යන නිවැරදි මාර්ගයේ තමයි අර රථය යන්නේ. හැබැයි මේ පාලකයා නැති වුණාම ඒ රථය යන්නේ අයාලේ වගේ. තරහ සිතුවිල්ලක් ඇති වුණාම, කේන්තියක් ආවම අර පාලනයක් නැති වාහනේ වගේ තමයි කියනවා. කියන්නේ මොනවද කියලා දන්නේ, කරන්නේ මොනවද කියලා දන්නේ, ඉන්නේ කොහෙද කියලා දන්නේ, හැසිරෙන විදිහ ගැන අවබෝධයක් නැහැ. අඩුම තරමේ Tamanට Taman කවුද කියන එකක් ආමතක වෙලා යනවා. ඒ තරම් මේ තරහ කියන, නැත්තම් මේ ක්‍රෝධය කියන සිතුවිල්ල අකුසල චෛතසිකේ හිතට ගැලුවහම ක්‍රියාත්මක වන ආකාරයේ පිළිබඳව වැටහීමක්, අවබෝධයක් නැතුව යනවා. Tamanට Taman ගැනවත්, ලෝකයේ ජීවත් වන අනිත් අය පිළිබඳවත් කිසිදු ආකල්පයක් නැතුව යනවා. ඔය කාලේ එක භික්ෂූන් වහන්සේ නම ඉඳලා තියෙනවා, එක හාමුදුරුව කෙනෙක්. උන්වහන්සේට පින්වත්නි කොහොම බැලුවත් උන්වහන්සේට තරහ යන්නේ. කොහොම බැලුවත් උන්වහන්සේට තරහ යන්නේ. එතකොට උන්වහන්සේ අවට හිටපු අය උන්වහන්සේගෙන් අහනවා, මේ ඔබ වහන්සේට තරහ යන්නේ මොකද ඒකට හේතුව? උන්වහන්සේ කියනවා නෑ මට තරහ යනවා. ඒ තරහ එන වෙලාවට, ඒ ක්‍රෝධයක් ඇති වෙන, කෝපයක් ඇති වෙන වෙලාවට මම මගේ ඔළුව අත ගා ගන්නවා. මම මගේ ඔළුව අත ගා ගන්නවා. ඒ ඔළුව අත ගා ගන්නකොට මට මතක් වෙනවා මගේ හිසකයා නැති නිසා. මම හිස රැවුල් බාලා ඉන්න නිසා, මගේ හිසකයා නැති නිසා මට මතක් වෙනවා මම භික්ෂුවක් කියලා. මං හාමුදුරුව කෙනෙක් කියලා මට මතක්. මේ භික්ෂූන් වහන්සේ නමකට තරහ ගන්න හොඳ නෑ නේද කියලා මට එතකොට අරමුණක් එනවා. ඒ කෙනෙහිම මට පුළුවන් ඒ මගේ හිතට ගලපුයි අරමුණ, නැත්තම් කෝපය, තරහ ප්‍රහාණය කරගන්න, පාලනය කරගන්න. බලන්න භික්ෂූන් වහන්සේ නමකට ඒ කටයුත්ත ඊටාම ප්‍රායෝගිකයි. උන්වහන්සේ හිස අත ගන්නකොට උන්වහන්සේට මතක් වෙනවා මම පැවිදි වෙලා ඉන්නේ, මහානකම කරන කෙනෙක්. ශ්‍රමණ ධර්ම කියලා එකක් තියෙනවා මේ ලෝකේ. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි, අක්කෝ සන්තන්න පච්චක්කෝසති. ආක්‍රෝෂ කරන කෙනාට පෙරලා ආක්‍රෝෂ කරන්නේ. ඒක තමයි මහානකම කියන්නේ. يعني කෙනෙක් බයිනවා නම් එයාට ආයි පෙරලා බනින්න යන්නේ නැහැ. ඒක තමයි මහානකම. දැන් ඔහොම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපරාධි බනින්නනේ තිබ්බේ. දැන් මෙච්චර බයිනකොට බනිනව ඇහි. ඇයි එහෙම නිවට වෙන්නේ? ඒක නිවටකම. නියාලුකම. නේද? බයාදුකමක් කියලා සමහරු කියන්න පුළුවන්. කෙනෙක් අපිට බනිනකොට බනිනව ඇහෙද්දි. තමන්ගේ මූණටම බනිනකොට, ආක්‍රෝෂ පරිභව කරනකොට නිහඬව ඉන්නවා, නිශ්ශබ්දව ඉන්නවා, දැනෙන්නේ වගේ, තමන්ට නෙමෙයි වගේ. අර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භාරද්වාජ ගෝත්‍රයේ බ්‍රාහ්මණයෝ මහාන කළා කියලා අවසරයක් නැතුව, ඒ අයගේ කැමැත්තට මහාන කළා කියලා භාරද්වාජ ගෝත්‍රයේම බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා තථාගතයන් වහන්සේට අසභ්‍ය වචනෙන්,
පරුස වචනේ ආක්‍රෝෂ පරිභව කළා කියන දේශනාවේ තියෙන්නේ එහෙමයි. අක්කෝස සූත්‍රයේ සඳහන් වෙන්නේ අසභ්‍ය වචනයෙන් පරුස වචනයෙන් ආක්‍රෝෂ පරිභව කළා තථාගතයන් වහන්සේට. එතකොට අසභ්‍ය වචන, වැරදි වචන, අහගෙන ඉන්න බැරි, නොගැලපෙන වචන වලින් සමහර විටක පින්වත්නි තිරිසන් සතුන්ට කතා කරන නම් කියලා වුණත් බනින්න පුළුවන්. තේරුණාද? නොගැලපෙන විවිධ වචන වලින්, නරක වචන වලින් තථාගතයන් වහන්සේට ආක්‍රෝෂ පරිභව කළා. හැබැයි තථාගතයන් වහන්සේ නිහඬවම ඉඳලා ඒ ආක්‍රෝෂ පරිභව ඉවර වුණාට පස්සේ තථාගතයන් වහන්සේ අහන්නේ දැන් බැනලා අවසන්ද? අක්කෝස මේ භාරද්වාජට නම තියෙන්නේ තක්කෝස කියලා. මොකද ආක්‍රෝෂ කරපු නිසා, ආක්‍රෝෂ පරිභව කරපු නිසා තථාගතයන් වහන්සේට. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ඔබට ඥාති ඉන්නවද? එහෙමයි. ඥාති ගෙදර එනවද? එහෙමයි. ගෙදර එනකොට මොකද කරන්නේ? ආහාර පාන කණ්ඩ බොන්න දේවල් ඒවා සූදානම් කරනවා. හොඳයි දැන් ඔය ගෙදර ඥාති පිරිස නොදන්නවා ගෙදරට ඇවිල්ලා ඔබ විසින් සූදානම් කරපු ආහාර පාන කෑම බීම ආදී ප්‍රතික්ෂේප කළොත් මොකද කරන්නේ? මේ තථාගතයන් වහන්සේන් ප්‍රතික්ෂේප කළොත් මොකද කරන්නේ? ඒ අයට එපා නම් ස්වාමීනි මමම ඒවා භුක්ති විඳිනවා. කාද්‍ය බෝධ්‍ය දේවල් කන බොන ඒවා. ඒ අයට එපා කිව්වොත් මමම භුක්ති විඳිනවා කිව්වා. දැන් මෙච්චර වෙලා බැනපු ඒවා මට එපා කිව්වොත් ඔබ මොකද කරන්නේ? දැන් මට බැනපුවා මෙච්චර වෙලා බැනපු ඒවා මං එපා කිව්වොත් මං ප්‍රතික්ෂේප කළොත් මොකද වෙන්නේ? එතකොට කල්පනා කරලා කියනවා මටම නේද? ඇයි ඥාති පිරිසට මම ආහාර පාන හැදුවට පස්සේ පින්වත් ඥාති පිරිසට ආහාර පාන හැදුවට පස්සේ ඒ අය ඒව ප්‍රතික්ෂේප කරනවා නම් එපා කියනවා නම් හදපු මටමනේ. අක්කෝස උත්තර දෙන්නේ ඒවා මටමයි. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේට ආක්‍රෝෂ පරිභව කරපු සියලු අසභ්‍ය පරුස වචන සියල්ලම කියපු කෙනාටමයි. භාග්‍යතුන් වහන්සේ බාරගත්තේ නැහැ. එතකොට අපිට උතනදි පින්වත්නි අර දේශනාව ආරම්භයේදී මම ඔබට මතක් කළේ අපි අර ලෝකයේ පනවගත්ත සත්වයේ පුද්ගලයේ කියන సంతානය ඇතුලේ ඒ ආකල්පය ඇතුලේ මමය මාගේ කියන ආකල්පය ඇතුලේ මට කෙනෙක් බනිනකොට කොච්චර රිදෙනවද? ඇතුලෙන් පුදුමාකාර විදිහේ දැවිල්ලක් හට ගන්නව නේද බනිනකොට? සමහර විටක පින්වත්නි මූණට බනින එක කෙසේ වෙතත් වෙන තැනක ඔබ නැති තැනක ඔබට දොස් කිව්වා ආක්‍රෝෂ පරිභව කළා කියලා දැනගත්තත් පුදුම දැවිල්ලක් හිත ඇතුලෙන් එනවා. පුදුමාකාර විදිහේ දැවිල්ලක් හිත ඇතුලෙන් එනවා. Taman නැති තැන Tamanට දොස් කිව්වා පරිභව කළා කියලා ආරංචි වුණාම. නමුත් තථාගතයන් වහන්සේගේ ධර්මය එහෙම අවුස්සන ලෝකෙ මිනිස්සු අපිව අවුස්සන්න අපිත් ඇවිසි යනවා නම් ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. දැන් මේ වයසක අපේ අම්මලා අපේ කිරියම්මලා සිල් සමාදන් වෙනවනේ. ඒ සිල් සමාදන් වුණාට හරියට තරහ යනවා. හරිද? ඒක සමහර විට වයසත් එක්ක වෙන්න පුළුවන්. අපිටත් ඉන්නවනේ. ඒ කිරියම්මලා අපිටත් ඉන්න කිරියම්මලට එහෙම තරහ යනවා. එතකොට දරුවෝ සමහර වෙලාවට පුතාලා කියනවා අම්මා පොයේට සිල් ගන්නව නේද? අම්මා කොච්චර බණ අහනවද? ඔය කොච්චර බණ ඇහුවත් සිල් ගත්තත් අම්මට කෝ වැඩක් නැහැනේ ගත්තු සීලි කියනකොට තවත් තරහ යනවා. තවත් තරහ යනවා එතකොට. ඉතින් අන්න ඒක අපි හොඳට කල්පනා කරන්න ඕන. මොකද අපි බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ යන අය නම් ඒ බුද්ධ වචනේ නම් අපි අනුගමනය කරන්නේ ඒ පරියාප්ති ධර්මය හොඳට දැන ඉගෙනගෙන අර ප්‍රතිපත්තියේ ශක්තිමත් වෙන්න ඕන. අපිට මේ මාර්ගඵලවල අඩුව තියෙන්නේ ධර්මයේ ගැටලුවකට නෙමෙයි, දේශකයන් වහන්සේලාගේ ගැටලුවකටත් නෙමෙයි, බුද්ධ වචනේ අඩුවකුත් නෙමෙයි, අපේ වැඩපිළිවෙලේ අඩුවකට. අපි මේ ධර්මය ක්‍රියාත්මක කිරීමේ ගැටලුවයි තියෙන්නේ. ප්‍රතිපත්තියට මනාපව හැසිරෙන්නේ නැතිකමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපිට මාර්ගඵලවල අඩුව තියෙන්නේ. තේරුණාද?
එහෙනම් අපි සිල් සමාදන් වෙන අය නම් ධර්මය අහන අය නම් අපිව මිනිස්සු අවුස්සන්න මේ ලෝකයේ සත්වයෝ පුද්ගලයෝ අපිව ලෝකේ අපි අනේන හැම තැනකම තියෙන්නේ පින්වත්නි විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේදී බොහොම ලස්සනට දේශනා කරනවා. විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. මේ ලෝකේ හැමතැනම තියෙන ඇලීම් ගැටීම්. කොතැන ගියත් අපි ගැටෙනවා. ඇලෙනවා ගැටෙනවා. ওই දෙක විතරයි මේ ලෝකේ තියෙන්නේ. ඇලීම් ගැටීම්. එතකොට මේ ලෝකේ අපි වෙහෙම නිවණ්ඩ සනසවණ්ඩ උදව් කරනවා නම් එහෙම කල්යාණ මිත්‍රව ඒ උදව්ව කරන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. අනිකුත් අවට ඉන්න කාගෙන්වත් අපිට එහෙම නිවීමක් බලාපොරොත්තු වෙන්න බෑ. අනිත් හැම දිනාගෙම අපිට ඉතුරු වෙන්නේ අභිජ්ජා දෝමනසං ඇලීම් ගැටීම් තමයි. එහෙම සැනසීමකටපත් කරවන අය බොහෝම අඩුයි. බලන්නකො හිත රිදිලා ඉන්න කෙනෙකුගේ හිත රිදෙන්නමයි අනිත් අය කතා කරන්නේ. හිත රිදිච්ච කෙනෙක් ඉන්නවා කියන්නේ යම් දෙයකට හිත රිදුණු කෙනාගේ හිත තවත් රිදෙන්න තමයි කතා කරන්නේ. කවදාකවත් හිතක් රිදිලා ඉන හිතක් රිදුණ කෙනෙක් සැනසීමටපත් කරවන වචන ලෝකයෙන් ඇහෙනවා අඩුයි. තේරුණාද? තැලෙන්න තැලුණු මිනිහව තලනවා මිසක සැනසීමකටපත් කරන්නේ. ඒ නිසා තමයි මේ ධර්මදායාදේ අනිත් හැම දෙයකටම වඩා ශ්‍රේෂ්ඨ. සබ්බදානං ධම්මදානං ජිනාති කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක් තියෙන්නේ. අනෙක් දාන තව දාන කොච්චර තියෙනවද? මේ ධර්ම දානයට අමතරව අභය දාන, ජීව දාන, සංඝික දාන කොච්චර දාන තියෙනවද? ආමිෂ දාන. ඒ සියලුම දාන අතර ධර්ම දානයේ ශ්‍රේෂ්ඨයි. ආනිසංස අතුරින් ඉහළයි. ඒ ඉහළ වෙන්නේ මොනවටවත් නෙවෙයි. අනිකුත් දෙන හැම එකක්ම දෙන්නේ අපේ මේ ඇඟ හදාගන්න. චීවර සිවුරු දෙන්නේ ශරීරයට. පිණ්ඩපාතේ ආහාර දෙන්නේ ශරීරයට. සේනාසනයේ ඌමනායපකම් හදලා දෙන්නේ අපිට මේ පරිභෝග කිරීම සඳහා. ගිලම්පස ටික දෙන්නේ ශරීරයට. මේ බාහිරින් ලැබෙන හැම එකක්ම ඇඟ හදාගන්න ලැබෙන. හිත හදාගන්න කියලා දෙන දාණය ධර්ම දාණය. ධර්ම දාණයෙන් තමයි හිත හැදෙන්නේ. සැනසීමකටපත් කරවන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ තුල යන අය, ප්‍රතිපත්තිය තුල හැසිරෙන අය, ධර්මය අහන, සීල සමාදානයේ යෙදෙන, කාය වාග් ద్వාරේහි සංවරකම ආජීව පාරිශුද්ධිය තියෙන අය තරහ එනකොට ඒ පාලනය කරගන්න දක්ෂ වෙන්න ඕන. ඇසිපිය හෙලන මොහොතින් අපිව තරහ ගස්සවන්න පුළුවන් නම් අපි ප්‍රතිපත්තියේ දුර්වලයි. අපේ සිල්වත්කමේ අඩුවක් තියෙනවා. සීලයෙන් උපවත් වෙච්ච සමාධිය. සමාධියෙන් උද වැඩුණු ප්‍රඥාව. එහෙමනේ කියන්නේ. සීලයෙන් උපවත් වෙච්ච සමාධිය, සමාධියෙන් උද වැඩුණු ප්‍රඥාව. මේ සීල සමාධි ප්‍රඥා කියලා තමයි ත්‍රිශික්ෂාව විදිහට තියෙන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලාට අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියලා අදි වචනයක් එකතු වෙලා තියෙනවා. අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා. ත්‍රිශික්ෂාව වනාහි සීල සමාධි ප්‍රඥා. එතකොට මේ සිල්වත්කමින් උපවත් වෙච්ච සමාධිය මේ හිත තැම්පත් කරගන්න එක, හිත සමාධිමත් කරගන්න එක, සමාධියෙන් උද වැඩුණු ප්‍රඥා. මේ සීල සමාධි ප්‍රඥාවට අනුගතව ජීවත් වීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිඵල. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල හැසිරීමේ යෙදීමේ ප්‍රතිඵලය සීල සමාධි ප්‍රඥා. ඔය සීල සමාධි ප්‍රඥා වඩන කෙනෙක් නම් වඩන්න ඕන කියලා ආකල්පයක් හරි හිතේ තියෙනවා නම් අන්න ඒ ප්‍රඥාව ඇතුලේ ඔබ හොඳට තේරුම් ගන්න ඕන එකක් තමයි අපි මේ කෙලෙස් නිරුද්ධ කරන වැඩපිළිවෙලට ඒකාන්ත වශයෙන් එකතු වෙන්න ඕන, සමවදින්න ඕන කියන එක. තේරුණා? ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ උරංග සූත්‍රයේදී දේශනා කරන්නේ අර දේවතාවිය
තමන්ගේ වාසස්ථානයේ විනාශ කරන්න හදපු වෙලාවේ භික්ෂූන් වහන්සේ නමක් තමන්ට ඇතිවෙච්ච තරහින් භික්ෂුව නසනවා කියන ආකල්පය ඇති වුණ ගමන්ම ඒ තරහ එක්කම ඇයට ඊළඟට ඇති වුණේ කුසල සිතුවිල්ල. අකුසල සිතුවිල්ල ක්‍රියාත්මක වෙන මොහොතේ අකුසල සිතුවිල්ල උපන්න ගමන්ම ඒ ඉපදුණු අකුසලය තුල භික්ෂුව නැසුවනම් මෙලොවයි පරලොවයි දෙලොවම හානි වෙනවා මේ දේවතාවියට. නමුත් ඇය තරහ ආපු සැනින්ම මතක් කරගත්තේ තථාගතයන් වහන්සේ. ඒ අකුසල චෛතසිකේ යටපත් කරන්නේ කුසල චෛතසිකයකින්. අකුසලය වහන්න පුළුවන් කුසලයෙන්මයි. යස්ස පාපං කතං කම්මං කුසලේන පිතීයති කියලානේ කියන්නේ. බුදුහාමුදුරුවෝ අර ಭಾರತී මිනිස්සු ගංගානම් ගඟේ එබිලා පව් හොද ගන්න වැඩපිළිවෙලක් තියෙනවා. අහලා ඇතිනේ. තථාගතයන් වහන්සේ අපිටත් ක්‍රමයක් කියලා දීලා තියෙනවා. අපිටත් ක්‍රමයක් තියෙනවා පව් හොද ගන්න. ඒ මේ ගඟේ එබිලා එහෙම නෙමෙයි. අපේ පව් හොද ගන්න තියෙන්නේ ඊටාම සති සම්පජඤ්ඤයෙන් ඉඳලා. සිහියෙන් ඉඳලා. ඊටාමත්ම තියුණු සිහියක් නුවණින් විමසන මට්ටමක් ඇති ශ්‍රාවකයෙකුට පුළුවන් Tamanගේ හිතට අකුසල් සිතුවිලි ගලන එක සාමාන්‍ය දෙයක් පින්වත්. ඒ කියන්නේ රාගයක් ඇති වෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. එහෙනම් අරහත්ත්වයේ කරා ගිහින් තියෙන්න ඕනේ. තරහ යන්නේ නැතුව ඉන්නේ නැහැ. කාටත් තරහ එනවා. අපි මෝහයෙන් නැති වෙලාවක් හොයන්න බෑ. අපි හැම වෙලාවකම මෝහන්ධකාරයේමයි ඉන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ අකුසල් සිතුවිලි ගලන එකෙන් කෙලෙස් චෛතසික ගලන එකෙන් අරමුණේ කෙලෙස් සිඳින්න අපිට හැකියාව තියෙනවා. බුද්ධ දේශනාවේ තියෙනව නේද? අකුසල් සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ ඔය ඇත්ත අහලා ඇති අර දේශනාව තුල තියෙනවා මේ අකුසල චෛතසිකයක් නැත්තම් අකුසල සිතුවිල්ලක් උපන්නට පස්සේ ඒ අකුසල සිතුවිල්ල කුසලයකින් යටපත් කරන්න ඕන. ඒ සඳහා වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති කියලා අහලා ඇති. ඒ වෙනුවෙන් වෑයම් කරන්න ඕනේ, උත්සාහවන්ත වෙන්න ඕනේ, වීරය කරන්න ඕනේ, ආරම්භුණු ආරම්භක වීරයක් තියෙන්න ඕන. එතකොට බලන්න පින්වත්නි, ඒ අකුසල චෛතසිකේ යටපත් කරලා උපන් අකුසලයේ යටපත් කරලා නූපන් කුසල් උපද්දවන්න ඕන. එතකොට අපේ ඇත්තෝ හිතාගෙන ඉන්නවා උපන් අකුසලයේ යටපත් කරලා නූපන් කුසල් උපද්දවනවා. එතකොට ওই කුසල් උපද්දවනවා කියන එකේදී බොහෝ අය හිතාගෙන ඉන්නේ මෙච්චර කාලයක් පින්කම් කළා නූපන් කුසල් උපදවනවා කිව්වහම කරපු නැති පින්කම් කරනවා කියලා තමයි ලංකාවේ බෞද්ධයෝ හිතාගෙන. නූපන් කුසල් උපදවන්න වීරය කරනවා කියලා. එතකොට ඔය සතර සම්‍යක් පදං වීරය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කරන්න බැරි වුණ කුසල කර්ම කරන්න කියන එක නෙමෙයි. අපේ හිතේ යම් අකුසල සිතුවිල්ලක් හටගත්තාම ඒ අකුසල සිතුවිල්ල ඉවෙලෙම ප්‍රහාණය කරලා නූපන් කුසලයක්, ඒ කියන්නේ ඉවෙලෙට හිතේ නැති යහපත් සිතුවිල්ලක්, කුසල් සිතුවිල්ලක් උපාදනය කරගන්න, ඇති කරගන්න කියන එකයි. තරහ ආපු ගමන්ම මෛත්‍රිය ඇති කරගන්න කියලායි කියන්නේ. තරහට ප්‍රතිවිරුද්ධ දේ තමයි මෛත්‍රිය. එතකොට වඩා තරහ එන අය සරණ යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ. තරහ යන අය සරණ කරගන්න ඕනේ කාවද? බුදුරජාණන් වහන්සේ. එතන තමයි පිහිට තියෙන්නේ. එහෙනම් ද්වේෂ චරිතයක් අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාවත් එක්ක එකතු වෙන්න ඕනේ. තේරුණාද? ශ්‍රද්ධාවත් එක්ක එකතු වෙන්න ඕනේ. මොකද අර දේවතාවියට තරහ ඇති වුණ වෙලාවේ ඊළඟ ශ්‍රණයේම ඇයට මතක් වුණේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේව තමයි මතක් වුණේ. බුදුරජාණන් වහන්සේව මතක් කරලා මේ පැත්තට ආපු නිසා ඇය බේරුණා. නමුත් අපිට බුදුහාමුදුරුව මතක් වෙන්නේ නැහැ තරහ ආපු වෙලාවට.
අපිට තරහ ආපු වෙලාවට බුදුහාමුදුරුව මතක් වෙන්නේ නැහැ. ඒ සරණ පිහිට මතක් වෙන්නේ නැහැ. අපි ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන්. සිහිනුවණින් විමසන් නැතුව. අසතා අසම්පජඤ්ඤා කියලා දේශනාවේ තියෙන්නේ. සති සම්පජඤ්ඤයකින් තොරව සිහියෙන් තොරව නුවණින් විමසන් නැතුව අයෝනිසෝ මනසිකාරයේ බලවත් වෙලා අර අකුසල චෛතසිකයේ තුලම ක්‍රියාත්මක වෙනවා. අර ගාථාවේ අපි මතක් කළේ යෝ uppattiතං විනේතිකෝධං. ඔය uppattiතං කියන වචනේ uppannānaං කියන තැන උපදිනවා කියන එක තුල මේ සත්වයෝ ලෝකෙට උපදින එක විතරක් නෙමෙයි, හිත ඇතුලේ කෙලෙස් උපදින එක ගැනත්, ඒ කෙලෙස් හිතේ තියෙන එක ගැනත්, ඒ කෙලෙස් තිබි තව පැවති වැඩෙන ආකාරයත්, ඒවට අතුරු හේතු තවත් කරුණු එකතු වෙලා අනුප්පන්නාන තව වැඩෙන විදිහත් ඔය uppattiතං කියන වචනේ තුල ඔය කුද්දක නිකායේ පරමත්ත ජෝතික අට කතාවේ බොහෝම ලස්සනට සඳහන් වෙනවා. අටුවාචාරින් වහන්සේලා විග්‍රහ කරලා තියෙන මේ වචනේ. ඒ නිසා පින්වත්නි, අපි හැමෝම අපිට මේ අපේ අකුසලයන් කුසලයෙන් වහන්න, පාප කර්මයන් කුසලේන පිතියති කුසලයෙන් වහන්න දක්ෂ වෙන්න ඕන. මේ දක්ෂ වෙන්නේ අකුසල චෛතසිකයක් හිතට ආවම සිහිනුවණින් විමසලා යෝනිසෝ මනසිකාරයෙන් ඒ පිළිබඳ දැකලා විදර්ශනා ප්‍රඥාව ඇති කරගෙන අර ඇති වුණු තරහ පාලනය කරගන්න, ප්‍රහාණය කරගන්න දක්ෂ වෙන්න ඕන. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ගාථාවේ යෝ uppattiතං විනේතිකෝධං. විනේති කියන තැන, විනය කියන තැන බුදුරජාණන් වහන්සේ මේ ක්‍රෝධය පාලනය කර ගැනීම සඳහා ආකාර දෙකකින් විනය කියලා මෙතන සඳහන් කරනවා. එයින් පළවෙනි විනය තමයි සංවර විනය. පළවෙනි විනය සංවර විනය. දෙවැනි විනය පහාන විනය. එතකොට මේ සංවරයෙන් සහ ප්‍රහාණයෙන් අපිට මේ ක්‍රෝධය මැඩ පවත්ව ගන්න පුළුවන් ක්‍රමයක් තමයි දේශනා කරන්නේ විනය කියලා. හික්මීම කියලා. එතකොට ක්‍රෝධයක් ඇති වුණාම හික්මීම සඳහා ආකාර දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එක ආකාරයක් තමයි සංවර විනය, ඊළඟ ආකාරය තමයි පහාන විනය. එතකොට පින්වත්නි, සංවර විනයේ කාරණා පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයින් පළවෙනි සංවරය සීල සංවරය, දෙවෙනි සංවරය සති සංවරය, තුන්වැන්න ඥාන සංවරය, හතරවැන්න කන්ති සංවරය, පස්වැන්න විරිය සංවරය. එතකොට අපිට තරහක් ආවම දැන් තරහ යන එක ගැනම කතා කළාට විතරක් වැඩක් නැහැ. ඒක පාලනය කරගන්න ක්‍රමයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. හික්මෙන ක්‍රමයයි ප්‍රහාණය කරගන්න ක්‍රමයයි දෙකක් දේශනා කළා තියෙනවා. කොච්චර වටිනවද? එනේ තරහක් එන්නේ නැති වෙන්න හික්මෙන විදිහත්, තරහක් ආවොත් ප්‍රහාණය කරගන්න විදිහත් බුදුහාමුදුරු දේශනා කරනවා. ආකාර දෙකකට. එතකොට පින්වත්නි, දැන් තරහා හිතට එන්නේ නැති වෙන්න, ඒ හිතට ගලන්නේ නැති වෙන්න මෙන්න මේ කරුණු පහ කරන්න පුළුවන් කියලායි දේශනාවේ කියන්නේ. එයින් එකක් තමයි සීල සංවරය. එතකොට මේ දේශනාවේ සඳහන් වෙනවා සීල සංවරය කියලා කිව්වහම ප්‍රාතිමෝක්ෂ සංවරයට පත් වෙන එක. ප්‍රාතිමෝක්ෂ සංවර භාවය. සිල්වත්කම. ඒ කියන්නේ දැන් භික්ෂූන් වහන්සේලා නම් ප්‍රාතිමෝක්ෂ සංවරයෙහි උන්වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පනවපු විනය ශික්ෂාවල හික්මීම තමයි මෙතන සීල සංවරය කියන්නේ. ඔය ඇත්තන්ට නම් ගිහි විනය තුල ඔය ඇත්තන්ට තියෙන අෂ්ටාංග සීල ආදී සීල ආජීව පාරිශුද්ධිය තුල පිහිටලා කාය වාග් ద్వාරයේ සංවර කරගෙන පංච සීලේ ඉඳලා අෂ්ටාංග සීලේ ඉඳලා ආජීව පාරිශුද්ධිය ඊළඟට ওই විදිහට අපි කතා කරන ආජීව අෂ්ටමක සීලය වගේ දස සීලය, ගිහි දස සීලය ආදී ප්‍රාතිමෝක්ෂ සංවර සීලයක හොඳට හික්මෙන්න ඕන සීල සංවරය. ඊළඟට සති සංවරය. මෙතනදී බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපට සති සංවරය කියලා දේශනා කරන්නේ, අපි සතිය කිව්වහම අපේ අවබෝධයේ තියෙන සිහියනේ.
එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ පින්වත්නි ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා. ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා තමයි මෙතන සති සංවරය කියලා දේශනා කරන්නේ. මොකද මේ ඇහෙන් තමයි අපිට ලෝකේ දිහා පේන්නේ, දකින්නේ, බලන්නේ. ඒ නිසා සති සංවරයයි කියලා කියන්නේ ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගන්න. ඊළඟට පින්වත්නි ඥාන සංවරය කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක අජිත කියන බ්‍රාහ්මණයාට දේශනා කරලා තියෙනවා කනට ශබ්ද ඇහෙනකොට අන්නේ ශබ්දවලට බැඳෙනවා. අන්නේ බැඳෙන හඬ අරමුණු කරගත්තාම සමහර වෙලාවට පින්වත්නි අයහපත් දෙයකට නම් අයහපත් හඬකට නම් බැඳෙන්නේ අන්නේ වෙලාවට සිහිනුවන පවත්තලා කන ආවරණය කරගන්න කියනවා. සිහිනුවන පවත්තලා අයහපත් හඬකට නම් බැඳෙන්නේ කන ආවරණය කරගන්න කියන. අන්නේ ඥාන සංවරය තියෙන්න ඕනේ. ඥාන සංවරය. ඊළඟ සංවරය තමයි කාන්ති සංවරය. ඒ කියන්නේ පින්වත්නි ඉවසීම. ඉවසීම සංවරයක් විදියට හුරු කරන්න ඕනේ. ඒක කොහොමද? එතනදී දේශනාවේ සඳහන් වෙන්නේ අටුවාවේ සඳහන් වෙන්නේ මෙතනදී කාන්ති සංවරය කියලා. සීත උෂ්ණ දෙකෙහි ඉවසනකම. දැන් සමහර වෙලාවට අවුව වැඩිපුර පායන කොටත් අපිට තරහ යනවා. ඊළඟට හීතල වැඩිපුර අපිට ලැබෙන කොට තරහ යනවා. එහෙම ගැටෙන ස්වභාවයක් ඇති වෙනවා හිතේ. එතකොට ওই සීත උෂ්ණ දෙකේ සංවර භාවයත් මෙතන කතා කරනවා. ඉවසීමේ සංවරකම්. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විරිය සංවරය. ඒ කියන්නේ අපේ සිතට කෙලෙස් සිතුවිලි රාගික සිතුවිලි හිතට නොගෙන ඉවත් කිරීම සඳහා උත්සාහවන්ත භාවය තියෙනවා. රාගික සිතුවිලි තරහ සිතුවිලි හිතට නොගෙන ඉවත් කිරීම සඳහා උත්සාහවන්ත වෙන්න ඕන. ඒක තමයි පින්වත්නි මෙතන විරිය සංවරය කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය සංවර භාවයෙන් අපිට පුළුවන්කම තියෙනවා පින්වත්නි සීල සංවරයෙන්, සති සංවරයෙන්, ඥාන සංවරයෙන්, කාන්ති සංවරයෙන්, විරිය සංවරයෙන් පුළුවන්කම තියෙනවා කෙලෙස් සිතුවිලි පාලනය කරගන්න. පාලනය කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා පින්වත්නි බොහෝම ලස්සනට පංචමේ භික්කවේ ආඝාත පටිවිනයා යත්ත භික්කුණෝ uppannෝ ආඝාතෝ පටිවිනේ තබ්බෝ කතමේ පංච. හිතට තරහක් ආවම කරුණු පහකින් ඒ තරහ දුරු කරගන්න පුළුවන්. ප්‍රහාණය කරගන්න පුළුවන්. ඒ නපුරු තරහ ඇති වුණාම ඒ මුළුමුණින්ම දුරු කරන්න පුළුවන් ආකාර පහ එකක් තමයි මෙත්තා තස්මින් පුද්ගලේ භාවී තබ්බ. ඒ වෙලාවෙම මේ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය වඩන්න ඕන කියලා. කරුණා තස්මින් පුද්ගලේ භාවී තබ්බ. ඒ පුද්ගලයා ගැන කරුණාව ඇති කරගන්න කියනවා කියන්නේ. කරුණාව පුරුදු කරන්න කියනවා. මුදිතා තස්මින් පුද්ගලේ භාවී තබ්බ. ඒ පුද්ගලයාගේ යහපත ගැන හිතන්න කියනවා. මුදිතාව මෙනෙහි කරන්න කියනවා, වඩන්න කියනවා. ඒ වගේම පින්වත්නි උපේක්ඛා තස්මින් පුද්ගලේ භාවී තබ්බ. මධ්‍යස්තව කටයුතු කරන්න කියන මේ පුද්ගලයා කෙරෙහි. ඒ වගේම තමයි ඊටාම වටින කාරණාවක්. මේක හැමෝටම තරහ ආපු වෙලාවට තේරෙන්නේ නැති කාරණාවක්. මොකද්ද? අගති අමනිසිකාරෝ තස්මින් පුද්ගලේ ආපජ්ජිතබ්බෝ. ඒ කියන්නේ පින්වත්නි අපිට දැන් යම්කිසි පුද්ගලයෙක් කරපු කියපු දේවල් වලටනේ මේ තරහ එන්නේ. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ අපේ හිතේ තරහ දුරු කර ගැනීම සඳහා පස්වෙනි ක්‍රමයේ විදිහට දේශනා කරන්නේ ඒ කරපු වැරද්දේ කර්මඵලයේ යාටනේ කියලා හිතන්න කියනවා. යම්කිසි කෙනෙක්ගේ දෙයකට නම් අපිට තරහ යන්නේ මෛත්‍රියෙනුත් බලලා, කරුණාවෙනුත් බලලා, මුදිතාවෙනුත් බලලා, උපේක්ෂාවෙනුත් බලලා ඊළඟට කියනවා ඒ කෙනා ඒ කරපු වැරද්දේ කර්මයේ කර්මඵලය එයාටම නේ කියලා එහෙම සිත පවත්වන්න කියන. ওই විදිහට සිත පවත්වන කෙනා පින්වත්නි තමන්ටත් යහපත සලසනවා, අනුන්ටත් යහපත සලසනවා, දෙදෙනාටම දියුණුවක් ඇති කරනවා කියලායි දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ නිසා මේ උරංග සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අවසාන වශයෙන් පින්වත්නි බඩගාගෙන යන උරංග සත්වයින් කාලයක් යනකොට යාළගේ මේ පරණ හැම ඉවත් කරන්න හැව ඇරලා දානවා වගේ.
ඊටාම පිළිකුලෙන් ඒ හැව ඇරලා දානවා වගේ අපේ හිතට ගලන කෙලෙස් සිතුවිලි, තරහ වගේ සිතුවිලි අපි ඉවත් කරලා දාන්න ඕන කියන. අවසානයේට මේ උරඟයින්ගේ නැට්ට හරියට කොනටම වෙනකන් හැව ඇරලත් ඒක ඉක්මනින් ගලවලා ඉවත් කරන්න ඕන තැන ඒ සත්තු ගිහිල්ලා එක එක තැන් තැන්වල කෝටු ආදී තැන්වල හිර කරලා තවත් ඉක්මනින්ම අර පිටිපස්සෙන් ඒ හැව ඉවත් කරගන්න උත්සාහවන්ත වෙනවා කියන. අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මිනිස්සු තරහ ආවම ඒ තරහ ඉක්මනින්ම තමන්ගෙන් ඈත් කරන්න දක්ෂ වෙන්න ඕනේ, උත්සාහවන්ත වෙන්න ඕනේ. මේ බඳු දේශනාවක් ඔබ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම උපනිශ්‍රය ධර්මයක් වේවා කියලා අදිෂ්ඨාන කරා. මේ දේශනාමය කුසල් ලෝකපාලක සම්‍යක් දෘෂ්ටික සියලු දෙවි දේවතාවරුන්ට අනුමෝදන් කරනවා. අනුමෝදන් විත්වා දෙවියෝ මේ පින් අනුමෝදන්ව ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරා. දේශනාවේ දායකත්වයේ දරන බුල්නෑව නුගසෙවන අංක 31 නිවසේ පදිංචි ඩී.එම්. නන්දාවතී මහත්මිය ප්‍රධාන දූදරු පිරිස නමින් මිය පරලොව යන්නට යෙදුන ඩී.එම්. ඩිංගිරි බණ්ඩා, වී.ඒ. ජේන්නෝනා, රණසිංහ බණ්ඩා, ඩබ්ලිව්. පියදාස, ඩබ්ලිව්. සෝමපාල, එච්. වීරසිංහ, ඩී.එස්. ලීලාවතී, දයාවතී, එම්.එච්. සැල්බිනෝනා, ඩේවිඩ්, ඩබ්ලිව්. සංගදාස, එච්.එම්. විජේසේකර, එම්. නීලම්මා, බණ්ඩාර මැණිකි, පේමරත්න, ගුණවතී, පී.කේ.එච්. හේමලතා, මුහාන් ප්‍රධාන ඒ මියගිය සංසාරගත සියලු ඥාතීන්ට නම් සඳහන් කළ නොකළ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන් සංසාර දුකින් අත මිදේවා, බුදුන් දැක නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම ඩී.එම්. නන්දාවතී මහත්මිය ප්‍රධාන දූදරු පිරිසටත්, සුමනාවතී ඇතුළු නෑදෑ පිරිසටත්, පී.ඒ. ආර්යරත්න ඇතුළු නෑදෑ හිත මිතුරන්ටත්, ඒ වගේම පේරාදෙණිය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයටත් මේ පින්නතුන් විසින් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න, සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණු වගේම මේ දේශනාමය කුසල් අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අතිපූජනීය දරණාගම කුසල ධම්ම අපේ නායක ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. ඒ වගේම මේ රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ටත් බුදුන් දැක නිවන් දකින්න මේ පින් පාරමිතා වේවා කියලා අදිෂ්ඨාන කරමු. ඒ වගේම මේ දේශනාමය කුසල් දේශනාවේ දායකත්වයේ දරන මේ නන්දාවතී මහත්මිය ප්‍රධාන පවුලේ හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කරපු ලෝක සත්වයින් හැම දිනාටමත්, බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති අතිපූජනීය බොරලන්දී වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන බෞද්ධ කාර්ය මණ්ඩලයේ බහුතුන්ටත්, කුරුණෑගල ශාඛාවේ පින්නතුන්ටත්, ඔබ අප හැම දිනාටමත් මේ කුසල් බලවත් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ කුසල් උපනිශ්‍රය ධර්මයක් වේවා කියලා අදිෂ්ඨාන කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. සාදු සාදු සාදු. අප කෙරෙහි අනුකම්පාවෙන් මෙතුම් වූ ධර්මානුශාසනාව පවත්වා වදාළ පූජ්‍යපාද සීවලීපුර සිටි ධම්මෝභාෂ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තව බොහෝ කාලයක් මෙවන් ශාසනික සේවාවන් සිදු කරගෙන යාම සඳහා නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි සාදුනාද පවත්වා එකසිතින් ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ රූප වාහිනියේ ඇතුගල්පුර මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් ඔබ වෙත සංනිවේදනය කරන්නට යෙදුන ඒ උතුම් වූ ධර්මානුශාසනාව මෙලෙස නිමාවට පත්වනවා. දේශකයන්න් වහන්සේටත් සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් සම්මා සම්බුදු සරණයි.